Hello everyone. ඔන්න ඉතින් මගේ cover එකේ behind the scenes vlog එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. Are you ready to watch my vlogs? ඔන්න ඉතින් recording studio එකට යන්න කලින් අපේ අක්කයි මායි පුංචි බොරැල්ල තියෙන Lady J outlet එකට ගියා. අපි ඇඳුම් ගන්න තමයි ගියේ. හැබැයි අපි ඉතින් ඇඳුම් ගන්න ගියාම දන්නවනේ ඇඳුම් ගන්න විතරක් නෙමෙයිනේ තව ගොඩක් තැන් වලට යනවා මොනවද තියෙන්නේ බලනවා ප්‍රයිසස් බලනවා එනවා සමහරක් දේවල් ගන්නවා එහෙමනේ මෙන්න මෙතන නම් චූටි බබාලගේ ඇඳුම් සෙල්ලම් බඩු ගොඩක් ಜಾති තිබුණා ළමයි එතන මාරම ලස්සනයි මෙතනට ගියාම නම් ළමයි ඇත්තටම කිව්වොත් මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරුණා එක ප්‍රයිසස් වලට ලස්සන ටෙඩීස්ලා අනේ සකුරාමා සකුරාමල් විමානයකට මම ආවා. ඔක්කොම වැඩ ටික ඉවර කරලා ළමයි ටිකක් හිත නිදහස් කරගන්න ඕනේ කියලා හිතාගෙන පොප්කෝර්න් එකක් අරගෙන කෑවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ටක් ගාලා ගෙදර ඇවිල්ලා ලෑස්තුනේ රෙකෝඩින් ස්ටුඩියෝ එකට යන්න. මේක නම් විශේෂයෙන්ම කියන්න ඕන ළමයි එදා පොයේ දවසේ ඉතින් එදා අපිට මේකප් දාගන්න සැලොන් එකක් තිබුණ නැහැ. අපි කලබෝවිලෙන් තමයි මේකප් එක දාගත්තේ සැලොන් සරසි. thank you අක්කේ ඔයාට අපේ වැඩේ ලස්සනටම කරලා දුන්නා. hair style එකයි මේකප් එකයි ලස්සනටම තිබුණා. thank you very much ඔයාට. මෙතනට යද්දී නම් ළමයි මම මාර excited. ඒ වගේම මම ගොඩාක් සතුටින් ඉඳියේ. ඉතින් thank you හංසි අක්කේ මගේ පළවෙනි මිනි කවර් එක ලස්සනටම කරන්න උදව් කරේ ඔයා. ඒ විතරක් නෙමෙයි මං කැමරාවට ඉන්න ඕන විදිහ පවා මට ගාන්න ලස්සනට පැහැදිලි කරලා දුන්නා. හංසි අක්කා ඇතුළු cover by Hans කාර්ය මණ්ඩලයටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. I wish you good luck and thank you very much. ඔයාලා මගේ වැඩේ මාරම ලස්සනට කරලා දුන්නා. වැඩ ටික ඉවර කරලා ළමයි තාත්තා පොඩ්ඩක් ඇවිස්සුවා මං. විශේෂයෙන් කියන්න ඕනේ මේ කවර් එකට ගොඩාක් කමෙන්ට්ස් තිබ්බා මට. thank you කමෙන්ට් කරපු ඔයාලට වචනකින් හරි උදව් කරපු සපෝට් කරපු ඔයාලා හැමෝටම thank you very much. අපි ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරමු. කමෙන්ට්ස් වල වීඩියෝ එකක් මම වෙනම ගේන්නම්. මගේ cover එකේ behind the scenes vlog එක මේක බලන් ඉතපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. bye bye.